නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අහේතුක සිත් 18 පිළිබඳවයි. මේ 10 වෙනි පාඩම. මේ වෙනකොට අපි පාඩම් 9ක් සම්පූර්ණව සාකච්ඡා කරලා අවසන්. මම මේ වැඩසටහන ආරම්භ කරනකොට මුලින්ම ඇත්තන්ට පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ විසින් මේ සිත නැමැති ධර්මතාවය අපිට දැනගැනීමේ පහසුවට කෙටි ක්‍රමයෙන් 89කටත් දීර්ඝ ක්‍රමයෙන් 121කටත් බෙදලා දක්වලා තියෙනවා. ඒ 89ක් වූ සිත් එහෙම නැත්නම් 121ක් වූ සිත් ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. ඒ හතර තමයි කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 8. දීර්ඝ ක්‍රමෙන් ගත්තොත් එම ලෝකෝත්තර සිත් ධ්‍යාන සමග 40ක් තියෙනවා. අපි ඒ ඉදිරියට පැහැදිලි කරනවා. එතකොට මේ බෙදීම් හතරේ පළවෙනි බෙදීම තමයි කාමාවචර සිත් 54. ඒ කාමාවචර සිත් 54 නැවත වතාවක් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි අකුසල් සිත් 12, අහේතුක සිත් 18, සහේතුක කාමාවචර සිත් 24. මේ බෙදීම් තුනේ අකුසල් සිත් 12 පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඒ කියන්නේ ලෝභ මූල සිත් 8, දේශ මූල සිත් 2, මොහ මූල සිත් 2 කියන මේ කොටස් තුන පිළිබඳව අපි සාකච්ඡා කරා. දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ කාමාවචර සිත් 54 දෙවෙනි බෙදීම. ඒ කියන්නේ අහේතුක සිත් 18. මම අද දවසේ සම්පූර්ණ මේ පාඩම සාකච්ඡා කරන්නේ නැහැ. අද දවසේ මම ඔයයන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අහේතුක කියන වචනය යෙදෙන්නේ කුමක් නිසාද? ඒ වගේම අහේතුක අකුසල විපාක සිත් 7 කියන්නේ කුමක්ද කියලා අපි වෙන්න මේ මාතෘකා දෙක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ අහේතුක කියලා කියන්නේ? අහේතුක කියන්නේ කුමක්ද කියලා දැනගන්න කලින් අපි ඉස්සල්ලාම හේතු කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රධාන හේතු 6ක් දක්වලා තියෙනවා. ඒ තමයි ලෝභ, දේශ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මෙන්න මේ චෛසික ධර්ම 6 හේතු වශයෙන් භාගතුන් වහන්සේ දක්වලා තියෙනවා. මෙන්න මේ හේතු 6න් එකක් හරි යම් සිතක යෙදෙනවා නම් ආන්නේ සිත් වලට කියනවා සහේතුක සිත් කියලා. මේ කියන හේතු 6න් එකක් හරි යෙදෙනවා නම් ඒ සිත් වලට කියන මොන සිත් කියලාද? සහේතුක සිත් කියලා. මෙන්න මේ කියන හේතු 6න් එකක්වත් යෙදෙන්නේ නැති සිත් තියෙනවා. ඒ සිත් තමයි මේ අහේතුක සිත් විදියට දක්වලා තියෙන්නේ. මොකද්ද හේතු 6? ලෝභ, දේශ, මෝහ, අලෝභ, දේශ, අමෝහ කියන මෙන්න මේ හේතු 6න් එකක්වත් යෙදෙන්නේ නැති සිත් තමයි අහේතුක සිත් කියලා කියන්නේ. මේ අහේතුක සිත් ප්‍රධාන වශයෙන් කොටස් කීයකටද? කොටස් 3කට බෙදෙනවා. මොකද මේ කොටස් 3 අහේතුක අකුසල විපාක සිත්, අහේතුක කුසල විපාක සිත්, අහේතුක ක්‍රියා සිත් මේ ආදී විදිහට කොටස් 3කට බෙදා දක්වලා තියෙනවා. දැන් මේ සිත් වලට අහේතුක කියන නම දීලා තියෙන්නේ යම්කිසි හේතුවක් නැතුව ඉබේම ඇති වෙන නිසා නෙවෙයි. අර උඩින් කියපු ලෝභ, දේශ, මෝහ, අලෝභ, දේශ, අමෝහ කියන මේ හේතු 6න් එකක්වත් නොයෙදෙන නිසා තමයි මේ සිත් වලට අහේතුක කියන නම මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඇත්තට මේ අහේතුක සිත් විපාක සිත් වශයෙන් තමයි දක්වන්නේ. විපාකයක් කියලා කියන්නේ අපි පෙර සංසාරෙත් මේ ජීවිතේත් කරපු කුසල අකුසල කර්මයන්ට අපිට මේ ජීවිතේදී යම් ඒවා නිසා ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා නම් ආන්නේ ප්‍රතිඵලයට තමයි විපාක කියලා කියන්නේ. එතකොට ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ සිත් විපාක සිත්. ඒ කියන්නේ පෙර සංසාරයේ කරපු කුසල අකුසල කර්මයන්ගේ විපාක ලබා දෙන සිත් මොනවද කියලා ඇහුවොත් ඒ තමයි මේ අහේතුක සිත්. තවත් තියෙන විපාක සිත් අපි ඒවා මතුවට කතා කරමු. එතකොට මෙතෙන්දී අපි කතා කරන්නේ මේ අහේතුක අකුසල විපාක සිත් 7 පිළිබඳවත්, අහේතුක කුසල විපාක සිත් 8 පිළිබඳවත්, ඒ වගේම අහේතුක ක්‍රියා සිත් 3 පිළිබඳවත්. මේකෙන් අද අපි සාකච්ඡා කරන්නේ අහේතුක අකුසල විපාක සිත් 7 පිළිබඳව පමණයි. මේ කාරණා ටික හොඳට අපි මතක තබා ගන්න ඕනේ. දැන් අපි පෙර සංසාරේ කොච්චරනම් අකුසල ධර්ම සිද්ධ කරලා තියෙනවද? සත්තු මරලා ඇති, සත්තු මරණ අනුග්‍රහ දක්වලා ඇති, වරකම් කරලා ඇති, කාමීත්‍යාචාරය දෙලා ඇති, බොරු කේලම් ආදී කියලා ඇති. නානා විදිහට අපි අකුසල කර්මයන් පෙර සංසාරේ සිද්ධ කරලා තියෙනවා. මේ ජීවිතෙත් අපි දැන හෝ නොදැන සිතින් කයෙන් වචනෙන් කොයිතරම්නම් අකුසල කර්මයන් අපි සිද්ධ කරනවද? ඒ අකුසල කර්මයන් සිද්ධ කරනකොට අපි තුල යෙදෙන්නේ මොනවද? අකුසල් සිත්. අකුසල් සිත් 12 පිළිබඳව අපි සාකච්ඡා කරා.
මේ ජීවිතේ පෙර සංසාරෙත් අපි තුල නානා අරමුණු මුල් කරගෙන ඉපදුන මේ අකුසල් සිත් 12 නිසා තමයි අපිට මෙන්න මේ කියන අහේතුක අකුසල විපාක සිත් 7 ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ ජීවිතයේදී යම් යම් අවස්ථාවන් වලදී අකමැති රූප, අකමැති ශබ්ද, අකමැති ගන්ධ, අකමැති රස, අකමැති ස්පර්ශ මේ ආදී විදිහට අපිට ඒ අරමුණු අපේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ සත් ආයතනයන්ට පැමිණෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒතර මේ අහේතුක කියන වචනේත් ඒ වගේම විපාක කියන වචනේ මේ වචන දෙකේම අපි දැන් තේරුම පැහැදිලි කරගත්තා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ අකුසල විපාක සිත් 7 පිළිබඳව. අකුසල විපාක සිත් 7 පිළිබඳව. මේ අකුසල විපාක සිත් 7 ප්‍රතිසන්දි ලබා දෙන්නේ නැහැ. මේකෙන් ප්‍රතිසන්දි ලබා දෙන සිතක් තියෙනවා. ඒ සිත් තමයි මේ හේතුක අකුසල විපාක සිත් 7 අවසාන සිත. උපේක්ඛා සහගත සම්තීර්ණ සිත් තමයි ප්‍රතිසන්දි විපාක ලබා දෙන්නේ. මම ඒක මේ සිත් 7 එකින් එක විස්තර කරනකොට පැහැදිලි කරන්නම්. එතකොට මේ සිත් විපාක සිත්නේ. අපි විපාක කියන්නේ මොකක්ද කියලා කලින් කතා කරා. මේ ජීවිතේ පෙර සංසාරේ අපි කරගත්ත කුසල අකුසල කර්මයන් නිසා අපිට යම් කිසි විදිහට අකමැති රූප ශබ්ද ගන්ධ රස අපේ මේ පංච ඉන්ද්‍රියන්ට අරමුණු වශයෙන් පැමිණෙනවා නම් ඒවා විපාක. ඒ විපාක එන්නේ මෙන්න මේ සිත් 7න්. මොකද ඒ සිත් 7 අකුසල විපාක සිත් 7. දැන් මේකේ බලමු පළවෙනි සිත. මොකද පළවෙනි සිත උපේක්ඛා සහගත චක්කු විඥාන සිත. මේ උපේක්ඛා සහගත චක්කු විඥාන සිත කියන එකේ තේරුම තමයි ඇසේ උපදිනා සිත කියන තේරුම. ඒ කියන්නේ අපිට යම්කිසි විදිහට අකමැති රූපයක් දකින්න ලැබෙනවා නම්, අකමැති පුජ්‍යලයක් දකින්න ලැබෙනවා නම්, යටත් පිරසෙන් පරවෙච්ච මලක් නමුදු අපිට දකින්න ලැබෙනවා නම් මේ ලෝකෙ කොච්චර තියෙනවද අපේ හිත පෑරෙන, ඒ වගේම අපේ හිත රිදෙන අකමැති රූප නේද? සමහරක් රූප තියෙනවා ඒවෙන් හිත පෑරෙන්නේ නැහැ. නමුත් දැන් පරවෙච්ච මලක් දැක්කොත් එමේ හිත පෑරෙන්නේ නමුත් අපි ඒක අකමැති. ඒකෙන් හිත පිනා යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි ආකාරයකින් අපිට අකමැති රූපයක් දකින්න ලැබෙනවා කියලා කියන්නේ ඒ විදිහට අකමැති රූප දකින්න ලැබෙන්නේ පෙර සංසාරෙත් මේ ජීවිතේ හෝ කොතන හරි අපි විසින් සිද්ධ කරගත්ත අකුසල කර්මයක් නිසා. ඔන්න බලන්න මේ භාගතුන් වහන්සේ විස්තර කළ තියෙන විදිහ. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6 උසුලගෙන අපි තැන් තැන් වලට යනවා. ඒ අනකොට අපි අකමැති රූප කොච්චර දකිනවද? ඒ අකමැති රූප අපිට දකින්න ලැබෙන්නේම අකුසල විපාකයක් නිසා. ඒ වගේම දෙවෙනි සිත උපේක්ඛා සහගත සෝත විඥාන සිත. අකමැති ශබ්ද අපිට අහන්න ලැබෙන්නේ මේ ජීවිතයේ හෝ පෙර සංසාරේ කරගත්ත අකුසල කර්මයක් නිසා. මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. මිනිසුන්ට බැන්න කියලා අපිට අහන්න ලැබෙනවා. යම් යම් පුජ්‍යලයන් කේලම් කිව්වා කියලා අපිට අහන්න ලැබෙනවා. මොනවා හරි අකමැති දෙයක් අපිට අහන්න ලැබෙන එක විපාකයක්. ඒ වගේම අකමැති ගන්ධයන්. දැන් හිතමුකෝ ආහාර නරක වීමේ දුර්ගන්ධයක්. ඒ වගේම යම් කිසි විදිහකට වෙන මොනවා හරි දෙයක් නරක වෙලා අපිට දුර්ගන්ධයක් එනවා නම්, මිනිසු තුලින් යම් කිසි දුර්ගන්ධයක් අපිට එනවා නම්, ඒක දැනෙනවා නම් ඒවා විපාක පින්වතුනි. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරේ මහණෙනි මේ ජීවිතය කියලා කියන්නේ විපාක මල්ලක්. ඒ විපාක මල්ලේ එක එක අවස්ථාවන් වලට එක එක විපාක එළියට එනවා. ඒ විපාක එනකොට අකමැති රූප දැකීම වශයෙන් උපේක්ඛා සහගත චක්කු විඥාන සිත උපදිනවා. අකමැති ශබ්ද ඇසීම වශයෙන් උපේක්ඛා සහගත සෝත විඥාන සිත උපදිනවා. අකමැති දුර්ගන්ධයන් පැමිණීම වශයෙන් උපේක්ඛා සහගත ගහන විඥාන සිත උපදිනවා. අකමැති රස, අකමැති ආහාර, අකමැති දේවල් මේ දිවට දැනෙනවා නම් අපි ආහාර ගන්නකොට අකමැති යම් යම් ආහාර අපිට දැනෙනවා. එනකොට මේ අකමැති රස දැනීම වශයෙන් උපේක්ඛා සහගත ජීවා විඥාන සිත උපදිනවා. ඒ වගේම මේ කයට අකමැති ස්පර්ශයන් දැනෙනවා. මේ කයේ තියෙන ඉන්ද්‍රියන් කයෙම ගැටීම් වශයෙන් අකමැති ස්පර්ශයන් අපිට දැනෙනවා. අකමැති වේදනාවන් අපිට දැනෙනවා. ඒ වගේම බාහිර පුජ්‍යලයන් නිසා අපිට අකමැති ස්පර්ශයන් නිසා යම් යම් වේදනාවල් දැනෙනවා. අන්නේ අකමැති ස්පර්ශයන් නිසා ඒ අරමුණ මුල් කරගෙන දුක්ඛ සහගත කාය විඥාන සිත උපදිනවා. බලන්න එතකොට භාගතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන ආකාරය ඒකයි පෙන්වුවේ මම අර කලින් කිව්වා වගේ මේ ජීවිතය කියන්නේ විපාක මල්ලක්. ජීවත් වෙනවා කියලා කියන්නේ කුසල අකුසලයන්ගේ විපාක විඳීමක්. හොඳ කරොත් හොඳ විපාක ලැබෙනවා. නරක කරොත් නරක විපාක ලැබෙනවා.
යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. වපුරන දේට අනුව අස්වැන්න ලැබෙනවා. දැන් මේ කියන අකුසල විපාක සිත් 7 මේ ජීවිතය හෝ පෙර සංසාරේ අපි තුල අකුසල් සිත් 12 නානා අරමුණු මුල් කරගෙන ඉපදුන නිසා තමයි මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබිලා තියෙන්නේ. ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනවා කියලා කියන්නේ යම් තැනක ඉපදුනාට පස්සේ අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු අපේ ආයතන වලට පැමිණෙනවා කියලා කියන්නේ ඒවා විපාක පින්වතුනි. නිකන් එනවා නෙවෙයි. ඒ විපාක එන්නේ මේ ජීවිතයේ පෙර සංසාරේ අපි තුල ඉපදුන අකුසල සිත් නිසා. ඒ විපාක එනවා. ඒ විපාක එනකොට අපි මොකද කරන්නේ? දැන් උදාහරණයක් විදිහට ඔන්න පෙර සංසාරයේ කරගත්ත අකුසල කර්මයක් නිසා. එහෙම නැත්නම් මේ ජීවිතයේ කරගත්ත අකුසල කර්මයක් නිසා අපිට ඒකේ විපාකයේ විදිහට අකමැති රූපයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ උපේක්ඛාසාර චක්ක විඥානසිත උපදිනවා. ඒ විපාක එනකොට අපි මොකද්ද කරන්නේ? ඒ විපාකෙත් එක්ක ගැටෙනවා. ගැටෙනවා කියලා කියන්නේ ආන ද්වේෂය උපදිනවා. ඒ කියන්නේ අකුසල් සිත් 12යි පළවෙනි ද්වේෂිත හෝ දෙවෙනි ද්වේෂිත උපදිනවා. ඒ ද්වේෂිත උපදිනවා කියන්නේ ආපව් අනාගත සංසාරේ අපිට මේ විදිහටම මේ විපාක ලබන්න හේතු සැකසෙනවා. ඒ කියන්නේ මේ අකුසල විපාක සිත් උපදින්න හේතු සැකසෙනවා. බලන්න පින්වතුනි මේ සංසාර ගමන මේ සංසාර සැකස් ඇති වෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහ මේ සංසාරය කියන්නේ මේ කවුරුවක් නිර්මාණය කරන දෙයක් නෙවෙයි. අපි තනි තනියෙන් නිර්මාණය කරගන්න දෙයක්. පෙර සංසාරයේ වපුරුපු දේවල් වලට අනුව අපි අස්වැන්න විදිනකොට ඒවා හොඳ අස්වැන්න වෙනකොට අපි ඒවත් එක්ක ඇලෙනවා. නරක අස්වැන්න වෙනකොට නරක අස්වැන්න කියලා කියන්නේ මේ හේතුක අකුසල විපාක සිත් 7. ඒ නරක අස්වැන්න වෙනකොට අපි ඒවත් එක්ක ගැටෙනවා. ගැටි අපි මේ ජීවිතේ අකුසල සංස්කාරයන් උපදවා ගන්නවා. අකුසල සංස්කාරයන් උපදවා ගත්තාම අනාගත සංසාරේ ආපහු අපිට මෙන්න මේ හේතුක අකුසල විපාක සිත් 7 නානා අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස අපේ පංචේන්ද්‍රිය අරමුණු වශයෙන් පැමිණලා විපාක ලබා දෙනවා. මේක තමයි සංසාරය කියලා කියන්නේ. මෙහෙම තමයි සංසාරේ නිර්මාණය වෙන්නේ. හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. මේ හැමදේම හටගන්නේ හේතු නිසා. හැමදේම නැති වෙන්නේ හේතු නිසා. හේතුන්ගෙන් හට අරගෙන හේතුන්ගෙන් නැති වෙන ධර්මතා මිසක් අන් ධර්මතා ටිකක් මෙතන නැහැ. අන් ධර්මතා අපිට දකින්න නැහැ. තර හේතු ඇති කරගන්නේ තමන්මයි. ඒ හේතු නිසා විපාක විඳින්නේ තමන්මයි. ඒ විපාක විඳිනකොට ඒ හේතු නිසා ආපව නැවත සංස්කාරයන් උපදවාගෙන අනාගත සංසාරේ නිර්මාණය කරන්නේ තමන්මයි. එහෙනම් මේක නතර කරන්න පුළුවන්කම ලැබෙන්නේ තමන්ටම පමණයි වින්තුනි. එහෙනම් ඔයත්තන්ට දැන් මේ අකුසල විපාක සිත් 7 පළවෙනි සිත් 5 පිළිබඳව මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒ වගේම උපේක්ඛා සහගත සම්පටිච්ඡනය. මේ උපේක්ෂා සහගත සම්පටිච්ඡනය කියලා කියන්නේ පින්වතුනි දැන් මේ තියෙනවනේ චක්ෂුර විඥානදී විඥාන 5. ඒ කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන විඥාන 5. ආන්නේ පහෙන් ගන්න අරමුණු පිළිගන්නේ මෙන්න මේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතින්. කියන්නේ මේ පහට එන අරමුණු පිළිගන්නේ මොන සිතින්ද? උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතින්. ඒ පිළිබඳව අපිට තව ගැඹුරට ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන් විශේෂයෙන්ම චිත්ත වීති කාණ්ඩයේදී. දැනට මේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන කියන සිතේ තේරුම පමණක් මතක තියාගන්න. මොකද්ද තේරුම? චක්ෂුරාදී විඥාන 5න්. මොකද චක්ෂුරාදී විඥාන 5 චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය කියන මෙන්න මේ විඥාන 5න් ගන්නා අරමුණු අන්න පිළිගන්නේ මොන සිතින්ද? උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතින්. ඒ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතින් පිළිගත් අරමුණ විමසන්නේ උපේක්ඛා සහගත සම්තීර්ණ සිතින්. මේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතත් උපේක්ඛා සහගත සම්තීර්ණ සිතත් කියන මේ සිද්දක පිළිබඳව අපිට මතුවට අපි ඉගෙන ගන්නවා චිත්ත වීති කාණ්ඩය. අනේ චිත්ත වීති කාණ්ඩයේදී අපිට ගැඹුරට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙයි. ඒ කියන්නේ නිකන් සිතක් උපදින්නේ නැහෙනේ. සිතක් උපදින්න නම් සිතින් අරමුණු ගන්න ඕනි. ඒ අරමුණු දැන ගන්න ඕනි. සිතේ කෘත්‍යය මොකද්ද? ආරම්මන විජහන් ලක්කනං චිත්තං. අරමුණු දැන ගැනීම. එහෙනම් මේ චක්ෂුරාදී විඥාන 5ට එන අරමුණු පිළිගන්නේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතින්. එම අරමුණ විමසන්නේ මොන සිතින්ද? උපේක්ඛා සහගත සම්තීර්ණ සිතින්. ඔන්න ඒ විදිහට මෙන්න මේ සිත් 7 අපිට පැහැදිලි කරන්න පුළුවන්. තවත් විශේෂ කාරණාවක් පැහැදිලි කරොත් මෙන්න මේ සිත් 7 මේ සිත් 7 මං කව විපාක සිත් කියලා. මේ සිත් 7 අපිට ප්‍රවෘත්ති විපාක ලබා දෙනවා. ඒ ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ කොහොමද කියලා මම අත්තන්ට කලින් පැහැදිලි කරා. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන විපාක කියලා මම අත්තන්ට පැහැදිලි කරා. මෙන්න මේ සිත් 7 උපේක්ඛා සහගත සම්තීර්ණ සිත. ආන්නේ සිත අපිට ප්‍රතිසන්දි විපාක ලබා දෙනවා. මොන ප්‍රතිසන්දිද?
අන්න දුග්ගති අහේතුක වශයෙන් අපි උපදින්නේ, අපි අපායට එක්කන් යන්නේ මෙන්න මේ සිත. මොකද්ද? උපේක්ඛා සාගත සම්තිරණ සිත. ආන්නේ කාරණාවත් අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ පැහැදිලි කිරීම මම මතුවට සිද්ධ කරන ඉදිරි පාඩම් වලදී මං හිතනවා ඇත්තන්ට අද අහේතුක කියන වචනේ තේරුම් පැහැදිලි වෙන්නේ නැති, විපාක කියන වචනේ තේරුම් පැහැදිලි වෙන්නේ නැති මේ සිත් අත මොන වගේ සිද්ද, මොන වගේ වශයෙන්ද අපිට විපාක දෙන්නේ කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ පාඩමේ තව අපිට කොටස් දෙකක් තියෙන අනුමාතෘකා වශයෙන් අහේතුක කුසල විපාක සිත් 8යි, අහේතුක ක්‍රියා සිත් 3යි. ඒ අනුමාතෘකා දෙක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. අදට අපි පාඩම අවසන් කරනවා. අද අපි මේ අහේතුක සිත් 18 අහේතුක කියන වචනේ තේරුමත්, ඒ වගේම විපාක කියන වචනේ තේරුමත්, ඒ වගේම අකුසල විපාක සිත් 7 පිළිබඳවත් ඔයයන්ට පැහැදිලි කිරීමක් කරා. මේවා නැවත නැවත අහලා ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කරගෙන, ඒ ඇති කරගන්නා අවබෝධය ජීවිතයට ප්‍රතිපද කරගෙන, ජීවිතයේ අඩුපාඩු නිවැරදි කරගෙන යහපත් පුජ්‍යලයක් විදිහට ජීවත් වෙමින් සමථ විපස්සනා භාවනාව වඩමින් ප්‍රගුණ කරමින් ප්‍රතිවේදයේ හෙවත් මඟපර නිවන් අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.